මාලි රජුගේ මරණයත් සමග අසුර සේනාවේ බලය බිඳ වැටීම ආරම්භ වුණා. සුමාලි සහ මාල්‍යවන්ත කුමරුන් දෙදෙනාම මාරාන්තික තුවාල ලැබුවා. අසුර සේනාවත් සුමාලි සහ මාල්‍යවන්ත කුමාරවරුත් ලංකාපුරය වෙතට නැවතත් පලා ගියා. මේ අතර වාරයේ දේවගෝත්‍රයේ නායකයා වූ කුවේර සුර රජු ඉන්ද්‍ර හමු වී ලංකාවේ පාලන බලය ඔහුට ලබා දෙන ලෙසත් ඒ වෙනුවට ලංකාවේ සියලුම ධනය සහ සම්පත් සුරයන් හට ලබා දෙන බවටත් පොරොන්දු වුණා. ඒ අනුව කුවේරගේ ප්‍රධානත්වයෙන් සුර සේනාව ලංකාව අල්ලා ගත්තා. සුමාලි, මාල්‍යවන්ත ඇතුළු යක්ෂ ගෝත්‍රිකයන් බූගට මාලිගා ඔස්සේ සැගවී පලා ගියා. සුරයන්ගේ රූකඩ පාලකයා වූ කුවේර ධනයෙන් බලයෙන් මත්ව ඉතා සැපවත් ජීවිතයක් ගිරි බලකොටුවේ ගත කරත් සුර සේනාව විසින් හෙළයේ සාමාන්‍ය ජනතාව දැඩි ලෙස පීඩාවට පත් කරමින් ඔවුන්ගේ ධනය සහ සම්පත් කොල්ල කෑවා. වසර දෙකකට පසු තවදුරටත් සුරයන්ගේ මේ ක්‍රූර පාලනය දරාගත නොහැකි වූ නාග, මුනි සහ යක්ෂ ගෝත්‍ර තුන සුමාලි, පුලස්ති ඍෂිතුමා සහ මණිනාගගේ මූලිකත්වයෙන් රහසිගත සාකච්ඡාවක් පැවැත්තුවා. ඒ අනුව පුලස්ති ඍෂිගේ පුත්‍රයා වූ විශ්‍රවස් මුනිතුමා සමග යක්ෂ ගෝත්‍රික පුෂ්පෝත්කතා දේවියත්, රකා දේවියත්, නාග ගෝත්‍රික මාලිනී දේවියත් විවාහ කොට යක්ෂ, නාග, දේව ගෝත්‍ර ත්‍රිත්වයේම එකතු වීමක් ලෙස නව ගෝත්‍රයක් පිහිටවීමට තීරණය කෙරුණා. ඒ රාක්ෂ ගෝත්‍රයේ ආරම්භයයි.